HP හංසිකා නිෂ්පාදන ඔබට අවශ්‍ය රස මසවුලු තවත් රසවත් කර ගැනීම සඳහා අවශ්‍ය නිෂ්පාදන කීපයක් මා ඔබට හඳුන්වා දෙනවා මමංකාරී නිවුස් වෙනුවෙන්. මා කැමති මුලින්ම ඔබේ නම සඳහන් කළොත්. මගේ නම නිල්කා. ඔව් ඔබට පුළුවන් ද කියන්නේ මේ නිෂ්පාදන සම්බන්ධයෙන් දැනුවත් කරන්න පුළුවන්ද? මේ තියෙන්නේ අඹරල්ලා චට්නි. මේක අඹ චට්නි. මේ සෝස් වර්ග. මේක ජෑම්. මේ අන්නාසි දිවි. විස්තරපරතු. මේ වගේ තියෙනවා. මේවා අවුරුදු ගණන් පාවිච්චි කරන හදලා මාස 6යි. අලුතෙන් හදන මාස 6යි. ඒකයි ඒකේ වටිනාකම. සෝස් ජාති තියෙනවා වර්ග ඉංග්‍රීසි පුළුවන් පහාලි ඒ වගේ වර්ග කීපයක් තියෙනවා. HP හංසිකා නිෂ්පාදන එකක් 360යි. රුපියල් 360ක් වනේ එකක් නිෂ්පාදන ඔබට මිලදී ගන්න පුළුවන් HP හංසිකා නිෂ්පාදන. සමහික පළතුරු සම්බන්ධ කරලා තියෙන්නේ අඩංගු වෙලා තියෙන්නේ ඒ වගේ සමාන කරලා. එතකොට අපි දැනගන්න කැමති HP හංසිකා නිෂ්පාදන වල සේවකයන් කොපමණ සිටිනවද? සේවකයන් ඉතින් අපි ටිකක් මේ සේවක පිරිස අඩු මේ හදන වෙලාවට විතර එකතු කරගන්නේ. ඊට පස්සේ අපිම තමයි මේක මේ ගෙනිහින් එක ආයතන වලට දෙනවා හරිනේ. ඒ හින්දා මේ හදන වෙලාවට විතරයි එකතු කරගන්නේ. එතකොට මම කැමතියි ඔබේ මෙම නිෂ්පාදන තවදුරටත් දියුණු කරගන්නට අවශ්‍ය මොනවද කියලා අපිට මමංකාරී නිවුස් වෙනුවෙන් දැනුවත් කළොත්. දැන් මේක දෙදාහරීමේ තමයි ඉතින් අපිට මේක පොඩ්ඩක් මේ දෙලියා මේ පිළියෙල කරගන්න පුළුවන්. නමුත් මේ කාම වෙලඳපොළට ගෙනියනවා නම් අපිට සමාද වෙලා තියෙනවා. වෙළඳපොලේ යනුම් හංසිකා නිෂ්පාදනය සඳහා අවශ්‍ය වෙනවා. මේ දියුණු කර ගැනීම සඳහා මෙම නිෂ්පාදන මා කැමති හංසිකා නිෂ්පාදන ලබා ගැනීමට සම්බන්ධ කරගන්නවා නම් කොහොමද? ඒ ෆෝන් නම්බරේ 07132 44 854. හොඳයි. HP හංසිකා නිෂ්පාදන ඔබට අනුගමනය කිරීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයට කතා කොට සම්බන්ධ කොට ඔබට එම නිෂ්පාදන අනුගමනය කිරීම සඳහා ඔබට හැකියාව තියෙනවා. ස්තුතියි. ඔබට පේනවා ඇති HP හංසිකා නිෂ්පාදන සඳහන් පුවරුව. අපි සඳලි නිෂ්පාදන ගැන කතා කිරීමට දැන් සූදානම්. සඳලි නිෂ්පාදනය යටතේ විවිධ නිෂ්පාදන තියෙනවා. මා කැමති එහි නිර්මාතෘවරු අයිතිකරු මේ මොහොතේ මාසල සිටිනවා. අපි කතා කරමු සඳලි නිෂ්පාදන පිළිබඳව. ඊට මොහොතකට කලින් එම නිෂ්පාදන අපි බලමු. ඔබට පේනවා ඇති මේ නිෂ්පාදන විවිධ වර්ගයේ සුවඳ දුම් කුඩු විවිධ නිෂ්පාදන වර්ගයන් තියෙනවා. අපි කතා කරමු. මට මුලින්ම ඔබේ නම කියන්න. අපි මේ නිෂ්පාදන පිළිබඳව කතා කරොත් මේක දැන් අපි පටන් ගන්න අවුරුදු 5ක් විතර වෙනවා 2021 අපේම බ්‍රෑන්ඩ් එක සඳලි එක. ඒතර මේ ඒකේ අපේ තියෙනවා සුවඳ හඳුන් කූරු වර්ග කීපයක්. මල් සුවඳ තියෙනවා, පළතුරු සුවඳ තියෙනවා. මේ කූරු මිටි තියෙනවා. ඒක විවිධ සුවඳෙන් තියෙනවා. අපි කතා කරොත් ඔබේ නිෂ්පාදන ආයතනයේ තියෙන්නේ අපි දෙල්ගොඩ ගාවොත් වලට අපිට මේ අපි කඩවල වලටත් දානවා. ඒකට සුපර් මාකට් එකක් තියෙනවා. කඩවතාවට වැඩි වශයෙන් ගන්නවා. එතකොට ඔබ ආයතනයේ නිෂ්පාදනය කරන නිෂ්පාදන වර්ග හඳුන්වා දුන්නොත් මොනවද නම් වශයෙන්? නම් වශයෙන් තියෙන්නේ සැන්ඩල් ක්‍රොස් එක තියෙනවා. සැන්ඩල් ග්‍රීන් එකක් තියෙනවා වෙනම. සැන්ඩල් ප්‍රීමියම් තියෙනවා. ඒක මේ සැන්ඩල් යාෂ්. අපි කූරු මිටියක් තියෙනවා. ඒ වගේ සුවඳ කුඩු වර්ග තියෙනවා. සාම්රාණි තියෙනවා. ඒ විවිධ වර්ගයේ ඒවා අපේ සඳලි නමින් තියෙනවා. මෙම නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයන් සූදානම්. ඔබ සම්බන්ධ කරගatiya හැකි ආකාරය සඳහන් කළොත්. අපේ සම්බන්ධ කරනකොට අපේ FB page එකක් තියෙනවා.
සඳලි ප්‍රොඩක්ෂන්ස් කියලා ගැහුවාම ඔයාලට අපේ මේ සඳලි එකේ මෙන්න මේ ලෝගෝ එක බලා ගන්න පුළුවන්. මේ සඳලි නමින් මේ තියෙන ලෝගෝ එක. ඒක බලාගත්ත හැකි. ඒකේ අපේ හැම දෙයක්ම තියෙනවා. ඒ අමතරව අපේ බුදුරැස් මාලා හැමත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. දුරකථන අංකය සඳහන් කළොත් 077 502 47 82. එසේනම් ඔබට සඳලි නිෂ්පාදන මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයට කතා කොට එහි අයිතිකරු සම්බන්ධ කරගෙන ඔබට ඒ සඳලි නිෂ්පාදන මිලදී ගැනීමට හැකියාව තියෙනවා. යොමු වෙනවා මේ මොහොතේ තවත් අලිවි කුටියක් දෙසට. අපි මේ මොහොතේ යොමු වෙනවා තවත් ව්‍යවසායක වරියක් දෙසට. මොෂිකෝ නිෂ්පාදන විවිධ කුළු බඩු මොෂිකෝ නිෂ්පාදන නමින් ඔබට මිලදී ගත හැකි. මා කැමති මෙම ව්‍යවසායක වරිය මොෂිකෝ නිෂ්පාදන ව්‍යවසායක වරිය ඔබට හඳුන්වා දෙන්නට අපි කතා කරමු. මට මුලින්ම ඔබතුමියගේ නම සඳහන් කළොත්. මම තුෂාරි ෆර්නැන්ඩෝ. අපි මොෂිකෝ නිෂ්පාදන පිළිබඳව කතා කරමු. මම මේක පටන් ගත්තේ මේ අපි හැමෝගෙම දැන් ගිහිලා වෙළඳපොලේ බලනකොට සෝදලා පිරිසිදු කරපු බඩු නෙමෙයි තියෙන්නේ, නිෂ්පාදන නෙමෙයි. ඒ නිසා මම ගෙදර කාවිච්චියට හැමදේම හොදලා කරලා තමයි ගන්නෙ. ඒ නිසා මට හිතුණා මේවා සියලු දේ සෝදලා වේලලා ඒ විදිහට පාවිච්චි කරන්න. අපි කැමති මෙම නිෂ්පාදන ඔබ නිෂ්පාදනය කරනවා. ඔබ නිෂ්පාදන ආයතනයේ සේවකයන් කොපමණ සංඛ්‍යාව සිටිනවාද කියලා දැනගන්න. මං තාම ගෙදර සමාජිකයෝ තමයි 3 දෙනෙක් විතර වගේ තාම ඉන්නේ ගෙදර. ගෙදර අයගෙන් තමයි මේ පටන් ගත්තේ. තාම මේ පළවෙනි වතාවට තමයි මෙහෙම ආවේ. ඒ තාම අලුත් මම. අපි කැමති මෙම නිෂ්පාදන ඔබට වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය නම් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ නිෂ්පාදන වැඩි දියුණු කිරීම ගැනීම සඳහා? මම දැනට නම් වැඩි හෙඩ් මැෂින් එකක් පාවිච්චි කරනවා. ඒක ඔස්සේ තමයි මේක වියලා ගන්නේ. තව මේක විතරක් නෙමෙයි මම මේ නිෂ්පාදනත් එක්ක එළවලු පළතුරු විජලනයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒවට ගන්න මැෂින් ගන්න උවමනාව තියෙනවා මට. ඒවා තමයි මට මම බලාපොරොත්තු වෙන ඉස්සරහට වැඩි දියුණු කරගන්න ඒ ඔස්සේ ගිහිල්ලා. මොෂිකෝ නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවශ්‍ය වුණොත් ඔබ සම්බන්ධ කරගත හැකි ආකාරය සඳහන් කළොත්. මගේ ෆෝන් නම්බර් එකට කෝල් කරා නම් මට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. මිලදී ගන්න ඒ සියලු දේ කරන්න පුළුවන්. දුරකථන අංකය සඳහන් කළොත් 077යි 200යි 46යි 44 076යි 175යි 46යි 44. අපි දැන් ඔබ වෙත මොෂිකෝ නිෂ්පාදනවල රූපරාමු ගෙනීමට සූදානම්. ඔබට පේන ඇති මොෂිකෝ කහ කුඩු, මොෂිකෝ මිරිස් කුඩු, තුන පහ කුඩු, මිරිස් කෑලි කුඩු, ගම්බිරිස් කුඩු සහ අපනයන තත්ත්වයේ ඇසුරුම් වලින් සකසා ඇති තුන පහ වර්ග මොෂිකෝ නිෂ්පාදන නාමයෙන් ඔබට පේනවා ඇති. අපි මේ මොහොතේ යොමු වෙන තවත් අලුත් කුටියක් දෙසට. සිද්ධාලේප නිෂ්පාදන පිළිබඳව ඔබට තවත් අංක කීපයක් ගැනීමට මා යොමු වෙන ඉසුරු වර්ධන සුපරීක්ෂක තුමා විතර වර්ධන සුපරීක්ෂක මා සලපි කතා කරමු මෙම සිද්ධාලේප නිෂ්පාදන පිළිබඳව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. පළවෙනි ස්තුතියක් දෙනවා අද දවසේ අපිට එකතු වුණාට. සෑම ගෙදරකම සිටි මහත්මයා සිද්ධාලේප වසර 90ක විශ්වාසයත් එක්ක තමයි සිද්ධාලේප ආයතන නිෂ්පාදන මහජනතාවට විදියට ලබා ගන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් අද දවසේ සෑම මාසකම පවත්වන විශේෂයෙන්ම රජයේ වැටුප් තුනීට පවත්වන පොලිස් සඳහා සිද්ධාලේප ආයතනයේ පවත්වන කිසියක් නියෝජිත කරලා ඉතින් මේ අවස්ථාවේදී දැනෙන සියලු දෙනාටම විශේෂ වෙළඳ වත්කම් සහිතව සිද්ධාලේප නිෂ්පාදන ලබා දෙන සිද්ධාලේප ආයතනය කටයුතු කරනවා. ඉතින් අපි දන්නවා සෑම දෙයකම සිද්ධාලේප ආයතනය
110කට අධික ප්‍රමාණයක් වෙළඳපොළ කරනවා දේශීය වගේම විදේශීය වෙළඳපොළට. මේ සියලුම දේ නිෂ්පාදන අද දවසේ විශේෂ වෙළඳ වට්ටමක් යටතේ ලබා ගන්නට පැමිණෙන්නට කියලා බොහොම ආදරයෙන් ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම සිද්ධාලේප ආයතන නිෂ්පාදනය කරන අලුත්ම නිෂ්පාදනයන් හඳුනා ගන්නටත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔබ දන්නවා සිද්ධාලේප ආයුර්වේද බාම් එක, ඒ වගේම සිද්ධාලේප ස්ප්‍රේ එක, ඒ වගේම සිද්ධාලේප ඉන්හෙලර් එක, ඒ වගේම සිද්ධාලේප ආයතන නිෂ්පාදනය කරන ආයුර්වේද සුවඳ සබන් වර්ග, ඒ වගේම සුපිරිවිකී දන්තාලේපය, ඒ වගේම සිද්ධාලේප අසමෝදගම්, ඒ වගේම විශේෂයෙන් තරුණියන් පාවිච්චි කරන ෂැම්පු එකක් අද ආයුර්වේද ෂැම්පු එකක් විදිහට සිද්ධාලේප විශාඛා ෂැම්පු එක මේ සිද්ධාලේප සියලුම නිෂ්පාදනයන් අද විශේෂ විලඳ වට්ටමක් ඇතුලේ ඔබ සියලු දෙනාටම මිලදී ගන්නට හැකියාව අවස්ථාව තියෙනවා. අපේ කණු දක්වා දැනුවත් කිරීමක් කරා ඉසුරු ප්‍රවර්ධක සුපරීක්ෂක තුමන් අපි ස්තුතිවන්ත වෙනවා සිද්ධාලේප පිළිබඳව මමංකාරී නිවසෙන් අපව දැනුවත් කරා. ස්තුතියි. එතකොට ඔබ දන්නවා සිද්ධාලේප ආයතනය කියන්නේ සමාජීය වගකීම අරමුණු කරගත්තු ආයතනයක්. විශේෂයෙන් මේ දවස්වල අපි සැලකිලිමත් වෙන්න ඕන පරිසර අලංකරණය සහ පරිසර පිරිසුදු කිරීම. ඉතින් පොලිතීන් භාවිතය අඩු කිරීම සඳහා සිද්ධාලේප ආයතනය ඔබට විශේෂ බෑග් එකක් තිරින්න කරලා තියෙනවා. ඉතින් නිෂ්පාදන ගන්න හැමෝටම නොමිලේ මෙන්න මේ වගේ සිද්ධාලේප ලාංඡනය සහිත බෑග් එකක් ලබා ගන්නට අවස්ථාව තියෙනවා. තමා යොමු වෙනවා සිල්කී ස්මෝක් නිෂ්පාදන වෙතට. ඔබ දකින්නට ඇති විවිධ නිෂ්පාදන සිල්කී ස්මෝක් වෙළඳ නාමය යටතේ ඔබ රූපරාමු දකින්නට ඇති. මා යොමු වෙනවා සිල්කී ස්මෝක් නිෂ්පාදන පිළිබඳව කතා කරන්නට. සිල්කී ස්මෝක් නිෂ්පාදන නිර්මාතෘතුමිය නිතලි ජයතිලක ව්‍යවසායක තුමිය. දැන් මා යොමු වෙනවා ඇයට. අපි කතා කරමු සිල්කී ස්මෝක් නිෂ්පාදන පිළිබඳව. මම හදන්න පටන් අරන් තියෙන ඇත්තටම සුවඳට පන්නම්. ඒත් එක්කම මම හදන සුවඳ හඳුන් කුරකුත් තියෙනවා. ඒ ටික තමයි දැන් මෙතන තියෙන්නේ. කලින් මම හිතන්නේ ඔබ දකින්න ඇති ඒ ටික. ඇත්තටම මේ නිෂ්පාදන තෑගි දෙන්නත් උත්සව අවස්ථාවලට තමන්ගේ නිවස සුවඳවත් කරගන්නත් ප්‍රයෝජනවත් වෙනවා. ඒකට අපි කියන බුදු කුටියක ජේසුස් වහන්සේගේ කුටියක ඒව වුණත් මේ පහන දල්වන්න පුළුවන්. මොකද මේකෙන් සුවඳක් විහිදුවන හින්දා. මේක අවශ්‍ය වර්ණ වලින් කස්ටමර් කැමති විදිහට අපිට කරලා දෙන්න පුළුවන්. මගේ සිල්කි ස්මෝක් ස්ටෝ එක තියෙන්නේ අතුරුගිරිය, වල්ගම අතුරුගිරිය. Google Map එකේ තියෙනවා සිල්කි ස්මෝක් ස්ටෝ කියලා ගහුවාම Google Map එකෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම FB page එකක් තියෙනවා, TikTok, ඒ වගේම ඒ වගේ pages ටිකක් තියෙනවා. සිල්කී ස්මෝක් නිෂ්පාදනය තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමට නිෂ්පාදනය කර ගැනීමට ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා සඳහන් කරොත් මේ මොහොතේ දිනු කරගන්න නම් බලාපොරොත්තු වෙන ඇත්තටම ප්‍රචාරණ කටයුතු තමයි. මොකද කස්ටමර්ස්ලා වැඩි කර ගැනීමට මේක ටිකක් ප්‍රචලිත කර ගැනීමට අවශ්‍යතාවය තමයි තියෙන්නේ. ඇත්තටම නිෂ්පාදන සඳහා ව්‍යවසායකත්වයට ප්‍රචාරණය කිරීම අත්‍යවශ්‍යයි. මම අත්කෝරාලේ ගෙනින් මමංකාරී නිවසේදී ස්තුතියි.